ලිවර් ඔපරේෂන් එක කරපු හින්දා දැන් මාස 9කට ඉස්සෙල්ලා ડોක්ටර්ස්ලා ඔක්කොම කියනවා මට ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ රීචෙක් කරන්න ඇඩ්මිට් වෙන්න කියලා හොස්පිටල් එකකට. ප්‍රවීණ ගායන ශිල්පී සමන්ද සිල්වා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට එතුමා 69 වෙනි වියේ පසු වූවා. සතියක් පමණ ඒ හෝටලේ චෙක්අප් එකට යනවා. ලංකාවේ වේග රිද්ම ගීතවලට එහෙම නැත්නම් බයිලා ගීතවලට ප්‍රේක්ෂකයන් තුළ තියෙන ලොකු ආකර්ෂණයක්. එවැනි ගීත අතුරින් එතුමා ගායනා කළ නියරේ පිය නගලා පුංචි කුරුළු කූඩුවේ වගේ ගීතවලට අදටත් මිනිස්සු ආදරය කරනවා. නියරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා. මුල් කාලේදී මැනික් සංස්ථාවේ අවුරුදු 14ක් රැකියාව කළ එතුමා ඉන් ඉවත් වෙලා සංගීත ශ්‍රේෂ්ඨයට පිවිසුනේ 1975 දී. එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී තමන් මග ගැන මොකද හිතෙන්නේ කියලා මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට සමන්ද සිල්වා මහතා පිළිතුරු ලබා දුන්නේ මෙන්න මේ විදිහට. මට හරිම සතුටුයි. ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨයට යමක් කළා කියලා සතුටක් දැනෙනවා. මගේ ලොකු පුතා ඩිලාන් රැකියාව කරන ගමන් එංගලන්තයේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. පොඩි පුතත් සංගීතයට ඉතා ලැබී. ඒ වගේම මගේ දුවටත් සින්දු කියන්න පුළුවන්. නමුත් ඇය දැන් මවක්. ඒ නිසාම ඒවට කාල වේලාව මදි. මම දැන් 100 කෙනෙක්. ඒ අයත් සමග ගෙවන ජීවිතය හරිම සුන්දරයි. යනුවෙන් තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. රුවල් නැවින් ගොඩ බැහැලා ගාලු කොටුව මැද ඉඳක අද පානේ ගැව්වත් බයිලා. ලංකාවේ විතරක් නෙමෙයි එතුමා සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලබා රටවල් ගණනාවක සංචාරය කර තිබෙනවා. පිටරටවල ජීවත් වන එතුමාගේ ගීතවලට ආදරය කරන පිරිස ඒ ප්‍රසංග නොවරදවාම බලන්න ආවා. දශක 4කටත් වඩා තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම පවත්වා ගන්නට සමත් වුණු ඔහු MS ජෝති මිල්ටන් වගේ ස්වාධීන හඬක් තුළින් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට වාසනාවන්ත වුණා. අදටත් ලංකාවේ කොහේ වුණත් පවත්වන ඕනෑම සංගීත ප්‍රසංගයක එතුමා නැති වුණත් එතුමාගේ ගීතයක් නම් අනිවාර්යයෙන්ම ඇහෙනවා. ගායන ශිල්පී සමන්ද සිල්වා මහතා අප අතරින් මෙලෙස සමුගත්තත් එතුමාගේ හඬ ප්‍රේක්ෂක හදවත් තුළ සදා අමරණීය වේවි. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.